ඒක ද්විපද ප්‍රකාශන වලින් දීලා තියෙනවා. ඒකේ දීලා තියෙනවා එක බෙදීම මූල 3 දම ද්විපද ප්‍රකාශනයෙහි x බල ඍණ 3හි සංගුණකයේ x බල ඍණ 2හි සංගුණකයේ මේ තුන් ගුණයක් බව පෙන්වන්න කියලා කියනවා. හරි. එන්නේ බලන්න. කියන්නේ x ඍණ 3 සංගුණකයේ අපි කැපිටල් A කියලා ගත්තොත් x ඍණ 2 සංගුණකයේ මම කැපිටල් B කියලා ගත්තොත් මේ x ඍණ 3 සංගුණකයේ ඒ කියන්නේ කැපිටල් A x ඍණ 2 සංගුණකයේ මේ තුන් ගුණයක් බව පෙන්වන්නේ. ඒ කියන්නේ 3යි B බව පෙන්වන්න ඔය වගේ තියෙන්නේ. එහෙනම් මම මුලින්ම මෙයාගේ සාධාරණ පදය ලියා ගන්නවා. සාධාරණ පදය පද සහ නියත පද වෙනම 10යි R මෙයාව සිදු කරද්දී 10 දින R බෙදීම 2යි. x න 3 වෙද්දී x න 3 සංගුණකය ගන්න x න 3 සංගුණකයේදී R වල අගය ගන්න ඕනේ. එහෙනම් මෙන්න R බෙදීම 2 දින 3ට සමාන වෙන්නේ. R වල අගය 6ක් වෙයි. x න 3 සංගුණ කියනවා. x න 3 සංගුණකය 10යි 6 R වෙනුවට 6 එන්නේ. 6 ආපුවම මෙතනින් එනවා 4යි. 4 බෙදීම 2 කියන්නේ 3 වර්ගය. ඊපස්සේ x න 2 සංගුණකය හොයන්න R ගේ අගය 4යි. එහෙනම් x න 2 සංගුණක වෙනවා අපි දන්නවා 10යි 6 සමාන වෙනවා 10යි 4ට. ඒ හින්දා පහක් දෙනවා හේතුව ස්වර්ගයේ සංගුණකය හොයාගන්නවට ගණනක් ලකුණු 5යි x න 2 සංගුණකය හොයාගන්නවට ලකුණු 5යි. 6යි 6ට 10යි 4ට සමානයි කියලා ලියනවට ලකුණු 25යි.